ළමයි welcome back to my YouTube channel. ඔන්න ඉතින් 2025 අවුරුද්දේ අවසාන වැකේෂන් එකට තමයි මම මේ ගෙදර යන්නේ. ගොඩාක් බිසි වෙච්ච මාස කිහිපයකින් පස්සේ තමයි හිතේ නිදහසේ ගෙදර යන්නේ. ඉතින් 2026 අවුරුද්දේ ගොඩාක් ලොකු ප්ලෑන්ස් හිතේ තියාගෙන තමයි මේ පාර ගෙදර යන්න පිටත් උනේ. කැම්පස් එකේ වැකේෂන් කියන්නේ මං ආසම දවස්. ඒ වුණාට මේ කැම්පස් ලයිෆ් එකේ එන්ඩ් එකටත් අපි ඇවිත් ඉන්නේ. 2026 අවුරුද්ද කියන්නේ මගේ කැම්පස් ලයිෆ් එකේ අවසාන අවුරුද්ද. කාලය යන ඉක්මන හිතා ගන්න බෑ. මොකද අදටත් මට දැනෙන්නේ අද ඊයේ කැම්පස් එකට ආවා වගේ. ගෙදරින් ඈත් වෙලා කැම්පස් එකට එද්දි දැනෙච්ච ඒ හැඟීම දැන් කැම්පස් එක දාලා යන්න ලං වෙද්දිත් දැනෙනවා. අපි ඇත්තටම යන්නේ හරි පුදුමාකාර ජීවිත ගමනක. අද අපි එකට ඉන්න අය තව ටික කාලයක් අවුරුද්දකට එකපාරක් වගේ මුණ ගැහෙන්න පුළුවන්. අපේ ජීවිතේ ඉතිරි වෙන්නේ අපි ගත කරපු මොහොතවල් මතකයන් විතරයි. කොච්චර අමාරු තැන් කැම්පස් ලයිෆ් එකේ ආවත් මට පවුලක් වගේ හොඳ යාළුවෝ ටිකක් ලැබුණා. ඉතින් 2026 අවුරුද්ද කියන්නේ අපිට එකට ඉන්න පුළුවන් අවසාන අවුරුද්ද. ඊට පස්සේ අපි අපේ ලෝකවලට වෙන වෙනම යනවා. කතාවෙන් කතාව මම මගේ ගමටම ඇවිත්. කොහොම වුණත් ගෙදරට ලං වෙද්දී ඒ දැනෙන හැඟීමට නම් මං හරිම කැමතියි. මොකද පවුලේ අයත් එක්ක ගෙදර ඉන්න තමයි මං වැඩිපුරම කැමති. මං යද්දී පුරුදු විදියටම අම්මා පාරට ඇවිත්. ඉතින් ගෙදර ගිය ගමන්ම වොෂ් එකක් දාගෙන අම්මා නූඩ්ලස් හදලා තිබ්බා. ඒකත් කාලා මම 2026 අවුරුද්දට රෙඩි වෙන්න තමයි දැන් හදන්නේ. මුලින්ම මගේ රූම් එක අස් කරගන්න ඕන. මොකද ගෙනාපු බඩු මං එහෙන් මෙහෙන් ඇදලා දැම්මා. ආයි සම්පූර්ණයෙන්ම ක්ලීන් කරන්න තියෙන නිසා. ඒ නිසා මුලින්ම රූම් එක පිළිවෙලට අස් කරලා හදා ගන්න ඕන. මොකද පිළිවෙල කියන එක තමයි මගේ ජීවිතයේ අංක 1. ඇත්තටම පැය ගාණක් ගියා මට මේ රූම් එක අස් කරගන්න. මොකද 2026 අවුරුද්දට ඕන කරන පොත් ටික විතරක් තියාගෙන අනිත් ටික වෙනම අයින් කරන්නත් ඕනේ. නිසා ඒ සේරම අස් කරලා ඉවර වෙද්දි ටික වෙලාවක් ගියා. ෆයිනලි මේ විදිහට රූම් එක අස් කරගත්තා. මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ සීට්ටුවක් දාලා ගත්ත මක් සෙට් එකක්. අම්මයි මමයි දෙන්නම ගත්තා. ඩිසයින් එක අපි දෙන්නගේ ටිකක් වෙනස්. මේක මම බලන්නේ අද. මොකද සීට්ටුව දාලා මට ගන්න තියෙන මාසෙදී අම්මා ගෙනත් තිබ්බා. ඊට පස්සේ මම ගෙදර ආවේ අද නිසා අද තමයි මම මේක දකින්නේ. ඇත්තටම සීට්ටු දාලා බඩු ගන්න එකත් හොඳයි. මොකද පොඩි ගාණක් තමයි මාසෙට යන්නේ. ඉතින් ඒක මම හිතනවා ඒක පැත්තකින් හොඳයි කියලා. ඒත් එක්කම මම 2026 අවුරුද්දේ ඕඩර් කරපු මගේ ප්ලෑනින් බුක් එකක් ආවා. ගොඩක් වෙලාවට නෝට් ඩවුන් කරගන්නවා මගේ ප්ලෑන්ස්. ඒ වුණාට වෙනමම ප්ලෑනින් බුක් එකක් මම යූස් කරලා නැහැ. ඉතින් අලුත් අවුරුද්දේ මගේ රූටින් එකට එකතු කරගත්ත තවත් අලුත් දෙයක් තමයි ප්ලෑනින් බුක් එකක් යූස් කරන එක. ඒක හරිම ලස්සනයි. මම මේක එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ.
ඊළඟට 2026 මගේ විෂන් බෝඩ් එක හදන්න තමයි යන්නේ. මම මීට කලින් විෂන් බෝඩ් එකක් හදලා නැහැ. ඒත් මගේ goals note down කරලා තියෙනවා. ඒත් ඒවා achieve කරලා තියෙන ප්‍රමාණය ඇත්තටම අඩුයි. ඒ නිසා මං හිතුවා 2026 අවුරුද්දට විෂන් බෝඩ් එකක් හදා ගන්නවා කියලා. ඉතින් බලමු මං කොහොමද මගේ විෂන් බෝඩ් එක හදාගන්නේ කියලා. මම මුලින්ම මට ඕන කරන goals මොනවද කියලා note down කරලා ඒකට match වෙන pictures වල print out ගත්තා. එහෙනම් බලමු 2026 අවුරුද්දේ මගේ විෂන් බෝඩ් එක කොහොමද හැදෙන්නේ කියලා. මේ pictures තෝරගනිද්දී අලවද්දී ඔයාලා plan කරලා එක හදාගන්න. ඒ වගේම තමයි pictures තෝරගද්දී ඔයාලට Pinterest app එකෙන් ඔයාලගේ goals වලට ගැලපෙන විදියට pictures select කරගන්න පුළුවන්. මේ තමයි ෆයිනලි මම හදාගත්ත විෂන් බෝඩ් එක.